ආක්‍රමණික ඉතිහාස කතා කියන්නම සරල සටන් කතාවක් නෙවෙයි. ජයග්‍රහණ පරාජය අත්කර ගැනීම තුළින් ලොවක් වෙනස් කළ යුරෝපා ඉතිහාසය තුළ සමාජීය ආර්ථිකමය සංස්කෘතිකමය සහ නීතිමය වෙනස්කම් රැසකට පාදක වුණු නැපෝලියන් අධිරාජ්‍යය ගැනයි අද කතාව. 1769 ප්‍රංශයේ කොසිකාවේදී ඉතාලි ජාතික සම්බලයක් සහිත දෙමව්පියන්ට දාව නැපෝලියන් බොනපාර්ට් උපත ලබනවා. චතුර ලෙස ප්‍රංශ භාෂාව කතා බහ කිරීමේ හැකියාවත් සමාජීය භාවයත් මත තම මූලික අධ්‍යාපනය නිම කර පසුකාලීනව බ්‍රියන්හි හමුදා පාසලට ඇතුළත් වීලා පැරිසියේ හමුදා ඇකඩමියට බැලෙන්න නැපෝලියන් තීරණය කරනවා. ප්‍රංශයේ සිට කොසිකාවට නැවත පෙරලා පැමිණියත් එකල පැවති බෙදුම්වාදී අරගල මත නැපෝලියන් නැවතත් පැරිසිය වෙත පැමිණෙන්න තීරණය කරනවා. මේ කාල පරාසය අතරතුර ඒ කියන්නේ 1792 93 ප්‍රංශ විප්ලවය ඇවිලීමත් සමග මෙතෙක් පැවති පාලන තන්ත්‍රයේ බිඳ වැටීමෙන් මේ කල පාලකයා වෙච්ච 16 වෙනි ලුවි රජු ඝාතනයට ලක් වෙනවා. නරජයා කෙස ප්‍රකාශයට පත්ම ප්‍රංශයේ නව ජනතා නියෝජිතයා විදිහට මැක්ස්මිලියන් රොබෙස්පියර් පත් වෙනවා. මොහුගෙනුත් පෙර පැවති ඒකාධිපති ලක්ෂණ මතුවීම හේතුවෙන් ජනතාව තීරණය කරා මොහුවත් බලයෙන් පහ කරලා ඝාතනයට ලක් කරන්න. මේ පාලන තන්ත්‍රයෙන් පසුව කෙටි කාලයක් ප්‍රංශයේ වාමාංශික පාලනාධිකාරියක් යටතේ පාලනය වෙද්දී අපේ කතානායකයා වෙන නැපෝලියන්ට හැකියාව ලැබෙනවා මොවුන් සමග හොඳ හිත වර්ධනය කරගෙන 1799 වෙද්දී ප්‍රංශයේ ප්‍රථම කොන්සල්වරයා බවටත් පත් වෙනවා. කාලයත් සමග ප්‍රංශයේ රාජ්‍ය බලය තමා සතු කරගන්නා නැපෝලියන් 1804 වර්ෂය වන විට බෙල්ජියමය, පෝලන්තය, ස්විට්සර්ලන්තය, ඕස්ට්‍රියාව සහ ඉතාලිය ඇතුළු යුරෝපයේ ප්‍රමුඛ රාජ්‍යයන් ලෙසට ප්‍රංශ අධිරාජ්‍යය යටතට පත් කරගන්නමින් තමන්ගේ බලකම් පිහිටවන්න හැකියාව ලැබෙනවා. ඉන් ඉක්බිතිව 1812 1815 කාලවකවානුව නම් මොහුට එතරම් හොඳ කාල පරාසයක් වෙන්නේ නැහැ. හේතුව රුසියාව සහ බ්‍රිතාන්‍ය ආක්‍රමණ අතර ඇතිවෙච්ච ගැටුම් අසාර්ථකත්වයට පත්වීම. 1815 ජූනි මාසයේ වෙද්දී බ්‍රිතාන්‍ය හා සිදු කරනු සුප්‍රකට වෝටර්ලූ ගැටුමේදී ප්‍රබල පරාජයකට ලක්වන නැපෝලියන් අධිරාජ්‍යය අට්ලාන්ටික් සාගරයේ පිහිටි ශාන්ත හෙලේනා දූපතට පිටුවහල් කරන අතරම 1821 වෙද්දී වයස අවුරුදු 51ක්ව සිටියේදී ආමාශගත රෝගයකින් මේ ප්‍රංශ ඉතිහාසයේ සුවිශේෂී අධිරාජ්‍යයක් වන නැපෝලියන් බොනපාර්ට් මිය ගිය බවට ඉතිහාස කතාවල සඳහන් වෙනවා. ඉතින් කුඩා පවුල් පසුබිමක සිට ජනතා හිතවාදී පාලකයෙකු වශයෙන් මහත් පිපික පාලනයට අතගසමින් නැපෝලියානු ප්‍රංශ අධිරාජ්‍යය නැපෝලියානු නීති සංග්‍රහය හෙවත් ප්‍රංශ සිවිල් නීති සංග්‍රහය හඳුන්වා දුන්න ව්‍යවස්ථාපිත වෙනස්කම් රැසකට හේතුවක් වෙච්ච මොහු පිළිබඳව 2023 දී නැපෝලියන් නමින් චරිත අපදාන සිනමා කෘතියකුත් නිර්මාණය වෙනවා. ඉතින් යුරෝපා ඉතිහාසය තුළ නොමැකෙන මතක සටහන් ඉතිරි කර ප්‍රංශ අධිරාජ්‍යය පිළිබඳ වීඩියෝ මෙතනින් අවසන් වෙනවා.